මම වීරරත්නද කියලා අනුමානෙන් අහද්දී ඌ කියලා දිනී කිව්වේ ගොඩක් දේවල් හිතේ හංගගෙන බව මට දැනුණා. දිනිතිට මා හට පැවසීමට ගොඩක් දේවල් හිතේ හිරවෙලා තියෙන බව මට පෙනුණා. කොහෙන්ද ඕක? මම දිනිතිගෙන් ඇසුවා. ඒ අය මට ෆෝන් නම්බර් එක දුන්න ඕන වුණොත් කතා කරන්න කියලා. මං ඒක සේව් කරගත්ත. එයා WhatsApp ඉන්නවා. ඒකේ එයා දාලා තියෙන ෆොටෝ එක තමයි මේ. දිනිති මට කීව. මිනිහ හෙන උස මහතයි නේද? අරකත් ඇතිනේ ලොකුවට. කියලා මම කිව්වේ දිනිතිගේ රහස් ප්‍රදේශය උඩින් අත තියමින්. අනේ මේ යන්න අනේ විහිළු නොකර කියමින් මඳ සිනහවක් නගමින් දිනිති කුස්සියට ගිය. කෙල්ලගේ දබකාර ගතිය වැඩි වෙලා. හරිම ප්‍රසන්නයි. මම දිනිතිගේ මේ වෙනසට ගොඩක් ආශ කරා. ඒත් මට හංගන මේ රහස ගැන නම් මගේ හිතට හරි නෑ. පසුදින මම වැඩට ගිය. මට නැවත ගෙදර එන්න වුණා ෆයිල් එකක් අමතක වීම නිසා. දිනිති පේන්න නෑ. එයා බාත්රූම් එකේ නානව. මේසේ උඩ ඇති දිනිතිගේ දුරකථනයේ මැසේජයක් පැමිණීමේ හඩත් සමග ආලෝකය දැල්වී නිවී ගියා. හිතේ පවතින කුහුල නිසා මම දිනීගේ ෆෝන් එක අතට ගත්ත. ඇයට ඇවිත් තිබූ මැසේජය විවෘත කළා. අද උදේ ඉඳන් chat කරලා WhatsApp වලින්. වීරරත්න සුදු good morning. දිනි good morning අයියා. වීරරත්න උදේ ඔයාව දැක්කේ නෑනේ. දිනි දුව ඉස්කෝලෙන් දාපු ගමන් මං ගෙදර ආව. වීරරත්න අයියෝ මම කෙල්ලව හෙව්වා. දිනි ඒ මොකෝ හදිස්සියෙන්. වීරරත්න ඔයාව හීනෙන් දැක්කනේ. උදේ දකින්නකන් හදිස්සියෙන් හිටියේ. දිනි මොකෝ මාව හීනෙන් දකින්නේ. මොනාද දැක්කේ? වීරරත්න අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඔයයි මමයි ඇදේ සෙල්ලම් කරනවා තමයි දැක්කේ. දිනි අනේ මන්ද ඔයා නම් හීනෙන් දකින්නෙත් වල් දේවල්මයි. වීරරත්න උදේට ඔයාව දැක්කහම හිතන ඒව තමයි රැට හීනෙන් පෙන්නේ. දිනි ඔයත් මගේ හස්බන්ඩ් වගේ. හරිම වල්. වීරරත්න මම ඔයා දිහා බලන් හිටියට කමක් නෑ නේද? දිනි එපා මම ආස නෑ. වීරරත්න ඔයාව මතක් වෙනකොටත් මෙයා නැගිටල. දිනි කවුද මෙයා? වීරරත්න එයාගේ මල්ලිගේ ෆොටෝ එකක් එවල. අම්මෝ ඒකනමි මාර ලොකේ වගේ. දිනි අප්පෝ ඕවා එවන්න එපා අනේ. වීරරත්න ආස නැද්ද අතගාලම බලන්න. දිනි අපෝ නෑ. මම බය වෙයි. මම නාන්න යනවා. දුව එක්කන් එන්නත් යන්න තියෙනවා. වීරරත්න දිග මහත එයාගේ මල්ලිගේ සම්පූර්ණ ෆොටෝ එකක් එවල. ෆොටෝ එක බල ගිහින් ඇඟිල්ල ගහගන්න පැටිය කියලා. දිනි ඔයා නම් හොඳටම වල්. වීරරත්න කෙල්ල අද මොකක්ද ඇඳන් එන්නේ? දිනි මොකක් ඇඳන් එනවනන්ද කැමති? වීරරත්න කොට ගවුමයි බ්ලවුස් එකයි. පෑන්ටියක් ඇඳන් එන්න එපා. දිනි හරි එහෙනම් මම නාන්න යනවා. වීරරත්න ඇවිල්ලා මට පළු දෙක හොඳට ඈත් කරලා ඔයාගේ රෝස මල අතගාන්න දෙන්න ඕනේ හරිද? ඊට පස්සේ ආයෙමත් දැන් මැසේජ් එකක් ඇවිල්ලා ඔයාලා හැස්තිද කියලා අහලා. මගේ හිත මොකක්දෝ ආසාවකින් වෙලිලා. ඒ ලොකු එකෙන් දිනීට රිදෙන්න කරනවා දකින්න මගේ හිත ආස කරනවා. මම දිනී නාල එනකන් හිටිය. ෆෝන් එක තිබුණ විදිහටම තිබ්බ. ඒකට තව මැසේජ් එකක් ආව. මම බලන්න ගියේ නෑ. නාල ආපු දිනි. දිනි මොකෝ මේ ආපහු ඇවිල්ලා. මට ෆයිල් එකක් අමතක වුණානේ. මම ඒක ගන්න ආවේ. හා මාත් දැන් යනව දුව එක්කන් එන්න. ෆෝන් එක අතට ගන්න ගමන් දිනී කිව්වා. දිනිති ඒ වෙලාවේ අඩුම තරමින් තුවායක්වත් ඇඳන් හිටියේ නෑ. දැන් ජිම් එකට යන හින්ද කෙල්ලගේ පෙනුම එන්න වැඩි වෙනවා. මම ඔෆිස් එන්න පිටත් උනත් මග අතුරු පාරක කාරය නවත්වා හැංගිලා බලන් හිටියේ දිනී ඇඳන් යන ඇඳුම දැක ගන්න.
ජෙට් එකක් වගේ ඉගිලිලා ගිය දිනිති කළු කොට සායක් ඇඳන් ජැකට් එක නිසා බ්ලවුස් එක පෙනුනේ නෑ. ඔෆිස් පැමිණි මා කල්පනා කරන්න ගත්ත. වීරරත්න එවපු මැසේජ් වලට දිනිති අකමැති පාටක් පේන්න නෑ. මුන් දෙන්නගේ පටලැවිල්ල ගැන හිතද්දිත් මට කෙලින් වෙනවා. දිනිති මේ දේවල් තාමත් මට කිව්වේ නැති එක තමයි මගේ හිතට වද දෙන්නේ. අනික මට මේ ගැන දිනිතිගෙන් අහන්න හිත දෙන්නෙත් නෑ. ප්‍රශ්න ලෝකයයි. මම එදින සවස ගෙදර ටීවී බල ඉද්දි දිනිති මගේ ළඟට ඇවිත් ඉඳගත්ත. අද මාර වැඩක් වුණානේ සඳුන්. මොකක්ද? මම අර කිව්වේ ඔයාට අර අය. අර දුවගේ පන්තියේ ටීචර්ගේ. ආමි එකේ පොරනේ. ඕ එයා. ඉතින් මාත් එක්ක උදේ චැට් කළානේ. මම හිතපු තරම් දිනී චපල නෑ. කලින් මෙහෙම චැට් කරල නැතුව ඇති. ඒකනේ චැට් කරපු එක මට කියන්නේ. මගේ හිතට සහනයක් දැනෙන්න ගත්ත. ඉතින් මොනවද පොර කියන්නේ? ඔය අනම් මනම් තමයි. මටත් පෙන්නන්නකෝ. මොකක්ද? චැට් එක. මම ඒක ඩිලීට් කළා අනේ. අපරාදෙනේ මට පෙන්නන්න තිබ්බනේ. මාත් ආසයි ඔයා කාත් එක්ක හරි චැට් කරනවට. මම වැඩිය ආස නෑ අනේ ඕවට. මිනිහ හෙන 6-4 ඩයල් එක නේද? කොහොමද මිනිහට යට වෙන්න තිබ්බනම්? ඊයේ අනේ ඔයා කැමතිද මම වෙන කෙනෙක් එක්ක ඉන්නවට? කැමතිද කියලාත් අහනව. මං පට්ට ආසයි ඔයා වෙන කනෙක් එක්ක කරනවට. ඔයා නම් මාර කෙනෙක් තමයි. වෙන මිනිස්සු නම් Tamanගේ ගෑනු පරිස්සම් කරනවා. කියද්දිම මම දිනීව ඇදලා මගේ ඔඩොක්කුවට ගත්තා. මං ඔයාට ආදරේ පැටියෝ. ඒ ආදරේ නිසා තමයි ඔයාගේ සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්නේ. හරි ඔයා කියන්න මම වෙන ගෑණියෙක් එක්ක ඉන්න ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකද කියන්නේ කියලා මම ඇහුවා. මම මොනවා කියන්නද ඒක ඔයාගේ කැමැත්තනේ කියලා කියන ගමන් දිනිති පුටුවෙන් නැගිටලා මම රෑට කෑම හදන්න යනවා කියමින් කුස්සියට ගිය. දිනී එහෙම ගියේ අපේ කතාව එතනින් නවත්ත ගන්න අදහසින් බව මට හැඟුණා. රෑ ඇය එහාට මෙහෙ වනතුරු ඉඳලා දිනීගේ ෆෝන් එක බැලුවා.